හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලත් කැමතිද පුංචගේ සිඟිතිගේ බත්මුලේ කතන්දරේ දැනගන්න? එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ලස්සන පුංචි ගමක් තිබුණා. මේ ගමේ පුංචි ගෙදරක අහිංසක වගේම ගුණයහපත් පවුලක් ජීවත් වුණා. ඒ ගෙදර හිටියේ සිඟිති, කසුනුයි එයාගේ අම්මා සුමනයි. ඉතින් කසුන්ට හැමෝම ආදරයට කිව්වේ පුංචා කියලා. පුංචගේ අම්මට රසට කෑම හදන්නත් පුළුවන්. කඩයප්පන් හදලා කඩවලට දාලා තමයි මෙයාලා ජීවත් වුනේ. ඉතින් දුප්පත් වුණත් පුංචාව ඉස්කෝලේ යවන්න නම් අම්මා අමතක කළේ නැහැ. පුංචත් ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉතින් මේ තුන්දෙනා මේ විදිහට අගහිගකම් මැද්දේ වුණත් සතුටින් ජීවත් වුණා. දවසක් පුංචගේ අම්මා කඩයප්පන් හදන්න ඕන දේවල් ටිකක් ගේන්න කඩේට යන්න ලෑස්ති වුණා. පුතේ නංගිත් එක්ක පරිස්සමට ගෙට වෙලා ඉන්න. මම ටවුමි පාලමාමගේ කඩේට ගිහින් එන්නම්. අපිත් එන්නද අම්මේ? එපා පුතේ නංගිත් එක්ක ගෙදරට වෙලා ඉන්නකෝ. හවස් වේගෙනත් එනවනේ. මං ඉක්මනට ගිහින් එන්නම්. හා අම්මේ අම්මා පරිස්සමට ගිහින් එන්නකෝ. ඉතින් පුංචගේ අම්මා ටවුමට ගිහින් බඩු ටිකත් අරගෙන එන අතරේ පාරේ ගිය වාහනයක හැප්පෙනවා. මේකෙන් පුංචගේ අම්මගේ ඇස් දෙකම පේන්නේ නැති වෙලා යනවා. ඉතින් ඇස් දෙක හොඳ කරගන්න ලොකු මුදලක් ඕන වුණත් පුංචලාට එදා වේල හොයාගන්නවත් හරි හැටි සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා අම්මගේ ඇස් දෙක හොඳ කරගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. දැන් අම්මට කඩයප්පන් හදන්නත් බැහැ. මුලදී නම් අහල පහල අය පුංචලාගේ ගෙදරට කන්න කෑම ගෙනත් දුන්නා. සිඟිති දුවේ, සිඟිති දුවේ. ආනන්දේ මොකද පුතේ අම්මට දැන් කෑම හදන්නත් බෑනේ නේද? අම්මා ගේ ඇතුලේ ඉන්නවනන්ද? දැන් අම්මට වැඩ කරන්න බෑ. ඒක තමයි දුවේ. පව් අක්කා. මොනා කරන්නද ඉතින්? මෙන්න මං කෑම ටිකක් හදාගෙන ආවා. මේ ටික කට්ටියත් එක්ක කන්නකෝ. අයියකෝ පුතේ? අයියා ඉස්කෝලේ ගියා නන්ද? දැන් එනවා ඇති. ගිහින් එන්නම් දුවේ. පරිස්සමට අම්මවත් බලාගෙන ඉන්නකෝ. ආනන්දේ බොහොම ස්තුතියි. ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දි ගෙදර අගහිගකම් එන්නම වැඩි වුණා. මේත් එක්කම පුංචාගේ ඉස්කෝලේ ගමනත් නතර වුණා. ඉතින් සුමනා නම් මේක ගැන ලොකු කනගාටුවකිනුයි හිටියේ. ඉතින් කරන්නම දෙයක් නැති නිසා පුංචා හිතුවා ආයෙත් කෑම හදන්න පටන් ගන්න. අම්මේ අපි ආයේ කෑම හදන්න පටන් ගමු. අනේ පුතේ මට කෑම හදන්න බෑනේ දැන්. කිසිම දෙයක් පේන්නේ නැහැ. අම්මා නෙමෙයි අම්මේ. මට පුළුවන් හදන්න. මම අම්මා රසට කෑම හදන දිහා බලාගෙන ඉඳලා තියෙනවා. අම්මා මට කියලා දෙන්නකෝ. ඔව් අම්මේ මටත් පුළුවන් අයියට උදව් කරන්න. ඔයාලා තාම පුංචි. පුතාලට බෑ මේ වැඩ කරන්න. දර හොයන්න ඕනේ, වලං හොදන්න ඕනේ. මේ හැමදේම කොහොමද කරන්නේ? මම ණයට කඩේ මුදලාලිගෙන් සල්ලි ටිකක් ඉල්ල ගන්නම් පුතේ.
වියදමට පුතා ඉස්කෝලේ යන්න පටන් ගන්නායි. එහෙම බෑ අම්මේ. අපි ණයට සල්ලි ගත්තත් ගෙවන්නේ කොහොමද? අම්මේ මට පුළුවන්. අම්මා හදන විදිහ කියලා දෙන්නකෝ. අපි හෙටම පටන් ගමු. ඔව් අම්මේ මාත් අයියට උදව් කරන්න. අයියටයි මටයි පුළුවන්. තවම කඩවලට කෑම ගෙනිහින් දාන්න. ඉතින් කොහොම හරි අමාරුවෙන් අම්මවත් කැමති කරගෙන ගෙදර තිබුණු සල්ලි ටිකයි අල්ලපු ගෙදර නැන්දගෙන් ඉල්ලගත්ත සල්ලි ටිකයි එකතු කරගෙන බඩු ටිකකුත් අරගෙන පුංචයි සිඟිති අම්මගේ උපදෙසුත් අරගෙන උදේම කෑම හදන්න පටන් ගත්තා. ඉතින් මෙයාලා මේ වැඩේ බොහොම පිරිසිදුවට පිළිවෙලට සතුටින් කලබලයක් නැතිව පටන් ගත්තා. ඉතින් අම්මත් මේ සිඟිති පුංචයි බොහොම සහයෝගයෙන් සතුටින් මේ වැඩ කරනවා. නොපෙනුනත් එයාට ඇහුණා. ඒ වගේම මැවිලා පෙනුණා. ඉතින් පැය කීපයකට පස්සේ කෑම ටික හදලා ඉවර වුණා. සිඟිති ගිහින් අම්මට මේ කෑමවල රස බලන්න දුන්නා. අම්මේ අපි කෑම හදලා ඉවරයි. රස බලන්නකෝ. කෝ දෙන්නකෝ පුතේ. අනේ මගේ පුතේ මේ කෑම නම් හරීම රසයි. මෙච්චර රස කෑම මම නම් කවදාවත් රස බලලා නැහැ. පුදුමයි. ඒ තරම්ම රසයි. පුතාලට නම් වරදින්නේ නැහැ. අම්මේ ඔය ඇත්තමද? ඔව් පුතේ ඇත්තටම හරීම රසයි. ඉතින් සිඟිති පුංචයි එකතු වෙලා මේ හදාගත්ත රස කෑම ටික මුල් බැඳගෙන ටවුමට යන්න පිටත් වුණා. මාමේ මොකද කොළුව උදේ පාන්දරම මොනවද ඕනේ? මොනවත් එපා මාමේ. අපි මේ කඩේට කෑම දාන්නයි ආවේ. කෑම? මොන කෑමද? නෑ මාමේ. ඉස්සර අපේ අම්මා තමයි මේ කඩවලට කෑම ගෙනාවේ. අපේ අම්මගේ නම සුමනා. ඒත් දැන් අපේ අම්මට කෑම හදන්න බෑනේ. මේ සුමනගේ ළමයි දෙන්නද? එතකොට දැන් කවුද කෑම හදන්නේ? මායි නංගී තමයි මේ කෑම හදන්නේ මාමේ. මේ කෑම ටික හරිම රසයි මාමේ. මොනවා? උඹලා වගේ පොඩි උන්ට පුළුවන් ද රසට කෑම හදන්න? මගේ කඩේ බිස්නස් ටිකක් නැති වෙයි උඹලගේ මේ කෑම මගේ කඩේ තියලා විකුණුව. අනික උයන්න තියා රසක්වත් බලන්න පුළුවන් ද මේ වයසට? ඵලයල්ලා උදේ පාන්දරම බිස්නස් නැති කරන්න නැතුව ආයෙම එනව නෙවෙයි මේ පැත්තේ ඔය කෑම උස්සගෙන. අනේ මාමේ මේවැය රස බලලා ගෙනාවේ. හරිම රසයි මාමේ. මේ බත් මුලක් කාලා බලන්නකෝ. සල්ලි එපා. මට එපා මේ උඹලගේ කෑම. අරගෙන යනවා මෙතනින්. ආයෙ උස්සගෙන එනවා එහෙම නෙවෙයි. ඉතින් මේ වගේ කඩවල් කීපයකටම පුංචයි සිඟිති ගියත් ඒ එක කඩයකින්වත් මේ දෙන්නගේ මහන්සියට ප්‍රතිඵලයක් නම් ලැබුණේ නැහැ. ඒත් ඉතින් මොනවා කරන්නද? මේ දෙන්න දුකින්ම බලාපොරොත්තු සුන් වෙලා ගෙදර එන්න පිටත් වුණා. අයියේ දැන් අපි මොකද කරන්නේ? අනේ මන්දනංගි අපි පොඩි නිසා අපි වියන කෑම ගන්න කවුරුත් කැමති නෑ. එයාලා හිතන්නේ අපේ කෑම රස නෑ කියලා. ඒක තමයි අයියේ. දැන් අම්මත් මග බලාගෙන ඇති අපි එනකම්. ඔව් නංගි අපි ඉක්මනට ගෙදර යමු. අයියේ අන්න අතන සීයා කෙනෙක් ඉන්නවා. ඔව් නේද? අපි ගිහින් බලමුකෝ. මට නම් බෑනේ සීයා අමාරුවෙන් ඉන්න පාට. සීයේ මොකද මේ අමාරුවෙන් වගේ? අනේ ළමයිනේ
මට හරිම බඩගිනි. දවස් දෙකකින් මුකුත්ම ගාලා නැහැ. පුළුවන් නම් මට කෑම ටිකක් දෙන්න. අනේ සීයේ පොඩ්ඩක් ඉන්නකෝ. අපි ළඟ කෑම තියෙනවා. මෙන්න සීයේ බත් මුලක්. ඉතින් මේ දෙන්න ගොඩාක් සතුටින් බත් මුලක් සීයට දුන්නා. සීයා මේ බත් මුල කාලා ගොඩාක් පුදුම වුණා. මේ බත් මුල නම් හරිම රසයි පුතේ. කවුද මේවා හැදුවේ? මේ වගේ රස බත් මුලක් නම් මම මගේ ජීවිත කාලය තුලම කාලා නැහැ. මමයි නංගී එකතු වෙලා හැදුවේ සීයේ. අම්මගෙනුත් අහගෙන. ඉතින් මේ වෙලාවේ පුංචා වුණ හැම විස්තරයක්ම මේ සීයට කිව්වා. ඉතින් පුතේ ඔයාලා මොකටද මෙච්චර රස කෑම විකුණන්න වෙන කඩවල් වලට යන්නේ? පුතාලාටම පුංචි තැනක් හදාගෙන මේ කෑම විකුණන්න පුළුවන්. එකපාරක් මේ කෑම කෑවොත් ආයෙ එන්නේ නැතුව ඉන්නේ නෑ පුතේ. පුතාලාට බොහොම පිං. මට කෑම ටිකක් දුන්නට. පුතාලාට වරදින්නේ නෑ. අලුතින් පටන් ගන්නකො. ඉතින් මේ සීයාගේ කතාව අහලා ඊළඟ දවසේ ඉඳලා එහෙම කරන්න පුංචා හිතාගත්තා. ගෙදර යනකොට අම්මා මේ දෙන්න එනකල් මග බලාගෙන ඉන්නවා. පුංචයි සිඟිතී දැක්කා. ඉතින් දුකින් වුණත් අලුත් බලාපොරොත්තුවක් එක්ක දෙන්නම අම්මා ළඟට දුවගෙන ගිහින් සිදුණු විස්තරේ කිව්වා. දුක් වෙන්න එපා පුතේ. බාධක මැදින් තමයි අපේ ජීවිතේ ජය ගන්න වෙන්නේ. ඉතින් පහුවදා උදෙන්ම වෙනදාට වඩා සතුටින් කෑම හදලා අරගෙන ගිහින් පුංචයි නංගී විකුණන්න ගත්තා. ඒ අලුත් තැනක. ඒ ළඟ තිබුණු කෑම කඩේ සෝමපාල නම් මේකට කැමතුනේ නැහැ. මුලදී බත් මුල් විකුණුනේ නැති වුණත් කාලය ටික ටික යද්දි බත් මුල් ගන්න මිනිස්සු එන්න පටන් ගත්තා. මේ විදිහට එදා අරන් ගිය බත් මුල් ටික මේ දෙන්නටම විකුණ ගන්න පුළුවන් වුණා. ඉතින් පුංචයි සිඟිති ගොඩාක් සතුටින් ගෙදර ගියා. පහුවදාත් මේ විදිහට සෙනග ටික ටික වැඩි වෙන්න පටන් ගත්තා. ඒ හැමෝම කෑමවල රස කියන්නත් පටන් ගත්තා. හැබැයි සෝමපාලගේ කඩේට යන කට්ටිය අඩු වුණා. එහෙම මෙතන වෙළඳාම් කරන්න බෑ. ඔහෙලා ආවත් හරි. මගේ බිස්නස් උත් නැති වෙනවනේ. එහෙම මෙතනට එනවා එහෙම නෙවෙයි. අනේ මාමේ එහෙම කියන්න එපා. මෙතන ඕන කෙනෙක්ට වෙළඳාම් කරන්න පුළුවන්නේ. අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ අම්මගේ ඇස් පේන්නෙත් නෑ. හැමෝම ඔහොම තමයි කියන්නේ. උඹලා මේ පැත්ත බලාතේ ආයේ එනවා එහෙම නෙමෙයි. ආවොත් හොඳ වැඩක් කරනවා උඹලට. දැන් ඵලයල්ල ඕවත් අකුලගෙන. ඉතින් පුංචටයි සිඟිතිටයි කරගන්න දෙයක් නැහැ. දෙන්නම ගොඩක් බය වෙලා වගේම ගොඩක් දුකින් ඉන්නේ. ඉතින් මේ දෙන්නම ගෙදර ගියා. ඒ නිසා එදා දවසේ වෙළඳාමවත් හරියට කරගන්න මේ දෙන්නට බැරි වුණා. අම්මේ පුතාලාද කලින්ම ගෙදර ආවද? ඉතින් මේ වෙලාවේ සිඟිති සිද්ධ වුණ හැම දෙයක්ම අම්මට කියනවා. අම්මා නම් කිව්වේ ආයෙ ටවුම යන්න එපා කියලා. ඔන්න ඉතින් අලුත් දවසක් උදා වුණා. පුංචගේ කෑමවලට රස වැටුණු කට්ටිය වෙනදා වගේම කඩේ ළඟට එකතු වුණා. හැබැයි පුංචා නම් එදා ඇවිත් තිබුණේ නැහැ. ඉතින් අල්ලපු කඩේ සෝමපාල මුදලාලිට නම් මේක දැකලා තරහක් ආවා. අනේ දෙවියනේ, මේ පොඩි උන් දෙන්නගේ කෑම වලට මෙච්චර මිනිස්සු පොරකන්නේ මොකද? මුන් දෙන්න වශියක්වත් දාලා හදනවද දන්නේ. මෙහෙ එන්න මහත්තයා, මගේ කඩේත් කෑම තියෙනවා. මේවා මගේ හාමිනේ තමයි හදන්නේ.
හරිම රසයි මේවා. අනේ අපි කාලා තියෙනවා ඔහේගේ කෑම. ගානත් වැඩි. ඕ මෙතන හිටපු පොඩි ළමයි දෙන්න. උන්නායෙන් නෑ මහත්තයෝ. ඒ මොකෝ මුදලාලි? මං උන් දෙන්නව පන්නලා දැම්ම. ආව මෙතන මගේ බිස්නස් එකත් නැති කරලා දාන්න. මොනවා? ඔහේ මහා පුදුම මිනිස්සෙක්නේ. ආත්මාර්ථකාමී වෙන්න එපා වොම. ඒ ළමයිගේ කෑම කොච්චර රසයිද? මිලත් හරීම සාධාරණයි. පව්වේ ළමයි දෙන්න. පව්වේ අසරණ ළමයි දෙන්න. ජීවිතේ ගැට ගන්න තමයි මේ පුංචි වයසට ඔහොම දෙයක් කරන්නේ. ඒ ළමයි දෙන්නගේ අම්මගේ ඇස් දෙක පේන්නෙත් නැතිලු. අපි මේ ළමයි දෙන්නට උදව් කරන්න ඕන. ඊට පස්සේ මේ කීප දෙනෙක් එකතු වෙලා පුංචගේ විස්තර හොයාගෙන ගෙදරට යන්න තීරණය කරා. ඉතින් දවසක් උදේම පුංචගේ ගෙදරට කට්ටියක් ආවා. පුංචි මුදලාලි මේ මාමලනේ. මොකද මාමේ මේ පැත්තේ? අපිට හැමදේම ආරංචි වුණා ළමයෝ. අපි ආසයි පුංචි මුදලාලි ඔයාගේ බත්මුලට. අපිට හැමදාම කෑම ඕනි. ඒත් මාමේ අපි පරණ තැන්ට ගියොත් අපිව ආයේ පන්න ගනීවි. අම්මත් කිව්වා අපිට ආයේ යන්න එපා කියලා. ඕගොල්ලෝ දුක් වෙන්න එපා පුතේ. පටන් ගත්ත වැඩේ අතාරින්නත් එපා. ඕගොල්ලන්ට පුළුවන් දියුණු වෙන්න. ළමයිනේ මට පුළුවන් ඔයාලට විසඳුමක් දෙන්න. කඩමණ්ඩියේ මගේ පරණ කඩ කෑල්ලක් තියෙනවා. ඒක මම ඔයාලාට දෙන්නම්. මට කුලියේ එපා. මේ වගේ අම්මවත් බලාගෙන ඉන්න ගුණ යහපත් ළමයින්ට උදව් නොකර කොහොමද? බොහොම ස්තුතියි මාමේ. ගොඩාක් පිං. එහෙනම් ඔන්න හෙටම අලුත් කඩේ වැඩ පටන් ගන්න ඕනේ. අපිට ඉක්මනටම රස බත් මුල ඕනේ. ඉතින් පුංචයි සිඟිති අම්මයි මේක අහපු වෙලාවේ ඉඳන් ගොඩක් සතුටින් හිටියේ. හැමෝගෙම ආශිර්වාදය මැද පුංචි මුදලාලි සිඟිති දෙන්නම යාළගේ අලුත් කඩේ වැඩ පටන් ගත්තා. ඉතින් එන්නම මේ කඩේට සෙනග වැඩි වුණා. ඉතින් මෙහෙම දින සති ගත වෙද්දි මේ කඩේ එන්නම දියුණු වුණා. පුංචයි සිඟිති සල්ලි ටික ටික එකතු කරලා එයාලගේ අම්මගේ ඇස් දෙකත් කොහොම හරි සනීප කරගත්තා. දැන් මේ තුන් දෙනා ඉස්සරටත් වඩා ගොඩාක් සතුටින් ඉන්නේ. පුංචයි සිඟිති දෙන්නම ආයේ ඉස්කෝලේ යන්නත් පටන් ගත්තා. ඉතින් දැන් පුංචි මුදලාලිගේ කඩේ කඩමණ්ඩියේ තිබුණු පුංචි කඩයක් නෙවෙයි. ඒක දැන් කා අතරත් ප්‍රසිද්ධ මේ නගරයේ තියෙන විශාල හෝටලයක්.